සලාතෙන් සලාම් දීමෙන් පසුව උසුරිය යුතු වික්ර් නොහොත් ගාථාවන්. පාඩම් අංක 7 ආයතුල් කුර්සි පාරායනය. අල්ලාහගේ දූතයාණන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් ප්‍රකාශ කළ බව අබූ උමාමා රදියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකු සෑම අනිවාර්ය සලාතෙන් පසු ආයතුල් කුර්සි පාරායනය කරයිද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීමෙන් වළක්වා නැත. වාර්තා කරන්නේ අබූ උමාමා අල් බාහිලි රදියල්ලාහු අන්හු. මූලාශ්‍රය අන්-නසයි සුනන් අල් කුබ්රා 9.8.4.8. තවද අත්-තර්ගීබ් ව තර්හීබ් ග්‍රන්ථයේ විද්වත් අල් ඉමාම් අල් මුන්දිරි රහ්මතුල්ලාහි අලයිහි තුමන් මෙම හදීසය හසන් ශ්‍රේණියට අයත් හදීසයක් බවට සඳහන් කර ඇත. විද්වත් අල් ඉමාම් ඉබ්නුල් කයිම් රහ්මතුල්ලාහි අලයිහි තුමන් පැවසූහ මාමය කිසිම සලාතයකින් පසුව අත්හැරියේම නැහැ යනුවෙන් මාගේ ගුරු විද්වත් අබුල් අබ්බාස් තුමන් වෙතින් මා දැනගතිමි. මූලාශ්‍රය සාදුල් මආද් දෙවන වෙළුම 285 වන පිටුව.